රටේ උණුසුම ප්‍රවෘත්තිය වෙලා තියෙන්නේ සෙව්වන් දෙකේ පත්මගේ මේ කේස් එක. ඉතින් මේකට නාමල් රාජපක්ෂ කියලා තියෙනවා ඉතා ඉක්මනින්ම කඩිනමින් මේ පරීක්ෂණ ඉවර කරන්න කියලා. මොකද නාමල් රාජපක්ෂගේ නමත් සෝෂල් මීඩියාවල තැනින් තැන සංසරණය වෙනවා. ඒ වගේම ඔයාලා හොඳටම දන්නවා පියුමි හංසමාලි හංසමාලට මෙච්චර සල්ලි කන්දක් ආවේ කොහොමද කියන දේ කලින් පරීක්ෂණ කරත් ඒක අනාවරණය කරගන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් දැන් තියෙන සම්බන්ධතාවයත් එක්ක පියුමි හංසමාලී පත්මේ ගැනත් එක කතා කියනවා. ඉතින් ඔයාලා හොඳටම දන්නවා පියුමි හංසමාලි කියන්නේ අමුතුම චරිතයක්. ඉතින් පත්මෙට සුදු වෙන ක්‍රීම් ගන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ නිසා මම ඒ දේවල් කරා. සල්ලි කිසිම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. සල්ලි ගන්න ඕනේ නැහැ මට මේ ඉන්න විදිය හොඳයි කියලා තමයි පියුමි කියලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී නිළියෝ 5 දෙනෙක්ගේ විස්තරත් ඉස්සරහට එන්න තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.